හායි අද මම හදන්නේ කල් තියාගන්න පුළුවන් රසම රස පෙපර් චිකන් බිස්ටෙක් එකක්. මුලින්ම බලමු අපි චිකන් ටික සීසන් කරගන්නේ කොහොමද කියලා. චිකන් ග්‍රෑම් 500කට මම මේ විදිහට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්බෙරිස් කුඩු, ඒ වගේම කහ කුඩු ටිකක්, ඊළඟට සීනි, දුඹුරු සීනි එකතු කරනවා නම් ගොඩක්ම හොඳයි. ඊටත් පස්සේ විනාකිරි, සියඹලා සහ පොල් තෙල් මේ විදිහට දාගෙන මම හොඳට මේක අතින් අනා ගන්නවා. සියඹලට හොඳට පොඩි කරගන්න ගමන් සම්පූර්ණ චිකන් කෑලි වල වදින විදිහට මේ මිශ්‍රණය හොඳට අතින් මේ විදිහට අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක පැය භාගයක් වහලා තියාගෙන තමයි ඉතුරු ටික කරන්නේ. මොකද මේ අපි අනාගත දේවල් එක චිකන් ටික හොඳට සීසන් වුණාම තමයි අපේ පෙපර් චිකන් බිස්ටෙක් එක ගොඩක් රස වෙන්නේ. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට ගොඩක් කැමති වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේක කල් තියාගන්න පුළුවන් චිකන් බිස්ටෙක් එකක් නිසා ඔයාලට තවත් පහසු වෙයි. පැයකට විතර පස්සේ ඔයා මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට අපේ කලින් සීසන් කරලා තියාගත්ත චිකන් ටික මේ භාජනයට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. මම මේකට ආපහු පොල් තෙල් එකතු කරන්නේ චිකන් ටික දාන්න කලින්. මොකද සීසන් කරන වෙලාවේ පොල් තෙල් දාලා තියෙන නිසා ආපහු පොල් තෙල් එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා එනසාල් ඇට දෙකක් සහ කරාබු නැටි දෙකක්. ඒත් එක්කම තලාගත්ත ඉඟුරු සුදු ලුණුත් එකතු කරලා මේ විදියට ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඔක්කොම ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මේ විදියට මේක තියනින් වහලා විනාඩි 6කට පස්සේ තමයි ඔයා අරින්නේ. ඉතින් පේනවා ඇති විනාඩි 6කට පස්සේ මම මේක අරිනකොට චිකන් වල තියෙන වතුර එළියට ඇවිල්ලා ඒ වතුරෙන්ම අපිට චිකන් එක තඹ ගන්න පුළුවන්. ඒක නිසා මම ආපහු සැරයක් පියන වහලා විනාඩි 10ක් තියලා මේ විදියට පියන අරිනවා. අන්න එතකොට අපේ වතුරෙන් චිකන් ටික ඔක්කොම තැම්බිලා අපි දාපු පොල් තෙල් ටික මේ විදියට එළියට ඇවිත් තියෙනවා. දැන් පොල් තෙල් වලින් අපේ චිකන් කෑලි ටික බැදෙන්න දෙන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඔයාලට කැමති ප්‍රමාණයකට චිකන් බැද ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ ප්‍රමාණයට බැදලා ගන්නත් පුළුවන්. ඒත් මම මේ චිකන් එක සතියක් විතර කල් තියා ගන්න හදන නිසා ඔන්න ඔය විදිහට චුට්ටක් රන්වන් පාට වෙනකන් වැඩිපුර වෙලාවක් බැදගත්තා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔක්කොම ටික අපි මේ භාජනයෙන් අයින් කරගන්න ඕනේ. චිකන් ටික වෙන භාජනයකට අයින් කරගත්තට පස්සේ ඒ භාජනයේ එහෙමම ලිපේ තියෙද්දි පොල් තෙල් ටිකක් එකතු කරගෙන ඒකට කරපිංච ටිකක් බැදෙන්න දාගන්න. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ සූදුරු කබලේ බැදලා හොඳට කුඩු කරලා තමයි මම මේ විදියට එකතු කරගත්තේ. ඊට පස්සේ ඒ ටික චුට්ටක් වෙලා බැදිනකොට ලුණු ලොකු රවුම් කපාගෙන ඒ කපාගත්ත රවුම් පොඩි කෑලි වලට වෙන් වෙන විදියට කඩාගෙන මේ විදියට එකතු කරගන්න. ඊට පස්සේ ඔයාගේ රස අනුව මේකට අවශ්‍ය සැර අනුව ගම්බිරිස් මේ වෙලාවේ දාගන්න පුළුවන්. ගම්බිරිස් එකතු කරගත්තට පස්සේ ඔයා ආපහු මේ ලුණු වලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු හැම එකතු කරගෙන ඔක්කොම කලවම් කරගෙන අපේ චිකන් ටික අපි ආපහු අපේ මේ ලුණු මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් දැන් අපේ පෙපර් චිකන් බිස්ටෙක් එක හදලා ඉවරයි. මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ වෙද්දි ඔයාලට මේක ලිපෙන් බා ගන්න පුළුවන් ලුණු ටිකක් අමුවට තියෙද්දිම මම මේක කල් තියාගන්න නිසා ලුණු චුට්ටක් වෙලා විතර මැල වෙනකම් ආපහු ලිපේ තියාගත්තා. මේ වගේ රෙසිපි එකක් ඔයාගේ ගෙදරට අමුතෙක් එන වෙලාවට කලින් දවසේ හදලා තියාගත්තොත් ඔයාට ගොඩක් ලේසි වෙයි. ඒ වගේම කහබතකට ගොඩාක්ම රසවත් වෙයි. ඉතින් අනිත් එක අපිට හරි පහසුයිනේ. විශේෂයෙන්ම මේ චිකන් බිස්ටෙක් එක හදපු දවසේ කනවට වැඩිය පහවදා කනකොට තමයි මට නම් හුඟක්ම රස. එහෙනම් ඉතින් මේ වගේ තවත් රස රෙසිපි එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ආදරෙයි.